සුබ දවසක් සියලුම දෙනාට. තෙරුවන් සරණයි. අද මම ඇවිල්ලා ඉන්නේ දම්සක් විහාරයේ ධම්මරාජික චෛත්‍ය හැදෙන එකේ ශ්‍රමදාන දායකත්වයෙන් අද සෑහෙන පිරිසක් ඇවිල්ලා ඉන්නවා. මේ අය කොහොමද මේ විස්තරය දැනගෙන අපේ චෛත්‍ය හැදෙන එකට ශ්‍රමදානයේ උදව් කරන්න ආවේ කොහොමද කියලා අපි මේ අයත් එක්ක කතා කරලා බලමු. පුළුවන් හැමෝටම මේ වීඩියෝ එක මම ෂෙයා කරන්න කියලා ආරාධනා කරනවා. ඔන්න මෙන්න මේ විදිහට තමයි අපේ ධම්මරාජික චෛත්‍යයේ ඉදිවෙමින් තියෙන්නේ. අදත් සෑහෙන පිරිසක් ඇවිල්ලා ඉන්නවා අපේ සමාදාන දායකත්වයෙන් අපිට සහයෝගය දෙන්න. අපි මේ අය කොහෙන්ද කියලා ඇත්තටම බලමු නේද? නැන්ද ඔයාලා කොහෙන්ද ඇත්තටම? කඩු ගන්නාවේ ඉඳන් මෙච්චර දුරක් එන්න කොහොමද අපේ ඔයාලා දැනගත්තේ? නඩේ ගුරා කවුද අපේ? කොහොමද මේ ඇත්තටම ඔයා දැනගත්තේ අපේ මේ චෛත්‍ය වෙනුවෙන්? පුතේ මේක මේ දෙරණේ දානවනේ. දහම් ටීවී එකේ. මේ දානවා. එතකොට මේ අර තව ගෙදර ළඟ මල්ලි කෙනෙක් මෙහෙමයි යක්කේ යන්න කියලා ඇහුවා. ඊපස්සේ ස්වාමීන් වහන්සේට කතා කරගත්තා. කතා කරගෙන අපි මේ ඊයේ එන්න හිටියේ. බස් දෙකක් කොහෙන්ද වෙනවා කියලා අපිට අද එන්න තියෙනවා. ඊපස්සේ ආවේ. අද ගොඩක් කට්ටියක් ආවද ඔයාලගේ? 55ක් ආවා. 55ක ටීම් එකක් අද අපේ චෛත්‍ය වෙනුවෙන් ශ්‍රමදානයෙන් දායකත්වයෙන් ඇවිල්ලා තියෙනවා. අපි තව බලමු මේ කොහොමද කියලා. උඩට වැඩේ කරගෙන යනවා හැබැයි. පොඩි මෑන් මොකද කියන්නේ? අපි කී වසර දෙන්නේ? මහරහතන් වහන්සේගේ සෑයට වත් පිළිවෙත් කරා. ඔව්. එතකොට රාහුල මහරහතන් වහන්සේගේ සෑයට වත් පිළිවෙත් කරා. ඔව්. එතකොට කොහෙද? අර නියදාතු කොහෙද තැම්පත් කරන්නේ මේ දීගවාපි ගියා. සෑහෙන චෛත්‍ය ප්‍රමාණයකට මේ මාල සෑයේ පස් පාරක් ගියා. එකල නඩ 19ක් අරන් ගිහින් වන්දෑවුවා විග්‍රහපති පූජාව කරවලා. අම්මට සෑහෙන පිනක් අත් වෙනවා හැබැයි නේද? අපි මේ චෛත්‍යෙත් ඉදි වෙනකොට අපි බලමු මේක කොහොමද ඉවර වෙන්නේ කියලා නේද? තව සැරයක් උත්සාහ කළා තව සැරයක් වැඩි ඉවර වෙන්න කලින් එන්න පුළුවන් නම් එන්න බලාපොරොත්තු වෙනවා නේද? මේ එන්න බලාපොරොත්තු වෙනවා මේ ආමුදුත් එක්ක කතා කරලා වුරුදු වෙනවා. කමක් නැහැ ඉතින් මාත් ටික දවසකින් මහාන වෙයි දන්නේ නැහැ. ඒක තමයි. කොච්චර මෙතනත් අපි ඉන්නවා සෙට් එකක්ම වෙලිහලනවා. වරට වැඩනේ යාළු. අයරත් මේ එහෙමද අයියේ? ඔයාලා තේ ඔව් අර අඩු ගන්නා එන්න. ඔයාලා දෙන්නට සෑහෙන මේ පළපුරුද්දක් තියදක් මේ වැලි හලලා? සෑහෙන පුරුද්දක් තියෙනවා ඉතින්. මේ විදිහට සෑහෙන පිරිසක් අද චෛත්‍ය වෙනුවෙන් අපේ සමාදානයෙන් දායකත්ව මෙයා සුපර්වයිසර් වැඩේ කරනවා වගේ මට පේන්නේ අපේ. ඔව්. ඔව්. මහන්සි කරනවා. හරි මහන්සියලා ආයෙත් අඩේ පටන් ගන්න තියෙනවා. වාර මොකක්ද ඇත්තටම අද දවසේ ගැන අක්කේ කියන්න තියෙන්නේ? කියන්නේ චෛත්‍යයක් වෙනුවෙන් සහභාගී වෙලා උදව් උපදව කරන එක ඇත්තටම සෑහෙන පිනක්. ඒ වෙනුවෙන් සහයෝගය දෙන්න ඔයාලා ඇවිල්ලා ඉන්නවා නේද? හරි බොහොම ස්තුතියි. මොනත් මේ කට්ටිය වැලි ගරන සෙට් එකක්. ආගරන්න නැති ඉඳ වැලි කරනවා. වැඩි කරනවා. ඔයා නාම වැඩි ටිකක්වත් ගන්න දීලා යන්න කියලා. ඔව් ඒක ඇත්තටම හොඳ වැඩක්. හොඳ වැඩ නේද? ඔව්. දැන් කඩෙන් ගෙනිච්චා ඉපේ තියන්න තියෙන්නේ. ඔව්. දැන් ඕම් බලන්න ගලන විදිය පේනවා නේද? හැබැයි දැන් ඉන්න අයට නම් ওই විදියට ගලන්න බෑ හාල්වත් නැහැ.
නේද අම්මේ? බෑ පුතේ බෑ. ඔය මේ වගේ වීඩියෝ එකක්වත් බලලා ඉතින් පුරුදු වෙනවා නම් ලොකු දෙයක්. ඒක පුරුදු වෙනවා ලොකු දෙයක් නේ. ඒකනේ. දැන් පොතන්ට නෑ, ගරන්ට නෑ, නිරිකන්ට නෑ. නෑ. ඔක්කොම අඩු වෙලා තියෙන්නේ. අඩු වෙලා තියෙන්නේ. ගෙනිච්ච දැම්මලි තේ තිබ්බා. දැන් ඒ හින්දා අපි ආසාවෙන් මේ ටික ගන්නවා. වැලි කරනවා. ඔයාලට බොහොම පිං අද දවසේ ඇවිල්ලා අපේ චෛත්‍ය වෙනුවෙන් උදව් කරන්න ආව එකට. හැමෝටම අනිවාර්යයෙන්ම පාඩුව වගේද පින? ඉතුරුනේ එච්චරයි යන තැනකට අරයි යන්න. නොයි ගානට ධම්මරාජික චෛත්‍යයේ වැඩ දැන් නම් ඇත්තටම වටපිට පරිසරයත් එක්ක බලනකොට මාරම ලස්සනක් තියෙන්නේ. අන්න මේ අපේ කුටියක් හැදෙන එක. ඒකෙත් අපිට සමුදායකත්වයෙන් සහයෝගය දෙන්න ඇවිල්ලා ඉන්නවා. අමලත් එහෙම දායම් මේ අඩු ගන්නාවෙ මොකද කට්ටියම? අද දවසේ කරන මොකද හිතෙන්නේ අක්කේ? අක්කේ නම මොකක්ද අක්කේ? නම කරගන්න ලැබුණා ඉතින්නේ. අක්කගේ නම කියමුකෝ අක්කේ. නීලිකා. එතකොට අද දවසේ කරන මොකක්ද අක්කට අතට හිතෙන්නේ? ඉතින් ගොඩාක් අසුදු ඉතින්නේ පිනක් කරගන්න ලැබුණා නේද? ඔව් ගොඩක් කට්ටිය පිරිසක් ඇවිල්ලා ඉන්නවද නේද? ඔව්. මාස් ගානක් ආවා. මනස් ගානක් විතර ඇවිල්ලා තියෙනවා නේද? අක්කලා හැමෝටම අමලා හැමෝටම අපේ චෛත්‍ය වෙනුවෙන් අපි පින් ප්‍රාර්ථනා කරනවා. ඔයා කී වසරේද ඉන්නේ? ඈ? 7 වසරේ. මොකද ඉස්කෝලේ? කඩු ගන්නවා. ඉහළ කඩු ගන්නවද? පහළ කඩු ගන්නවද? පහළ කඩු ගන්නවා. හොඳට ඉගෙන ගන්න ඕනේ ඈ. මේ විදිහට මේ කට්ටිය සමුදායකත්වයෙන් චෛත්‍ය හැදෙන එකේ මේ කට්ටිය නම් ඇත්තටම අපිට සහයෝගය දක්වන්නේ අද කොහෙද ළමයි දෙන්න දුවන්නේ? වතුර ගේන්න. වතුර ටිකක් බොන්න වෙනවා ඈ. මෙන්න මේ විදිහට හැදෙන කුටියේ. කුටියේ ඉතිරි වැඩ කරගෙන යෑමට මේ කට්ටිය අපිට වැඩි හලලා දීලා සමුදායකත්වයෙන් සහයෝගය දෙනවා. ඇන්ටි නම කියන්නේ කාන්ති මාසින්. අක්කා මම නදීෂානි රන්නිකා. ඇන්ටි ආදි කමලා. මම විමල හඳා කඩු කරනාවේ. ඥානවති. අනුලවති ගමගේ. අනුලමන්ති කඩු ගන්නාවේ. අයිරංගිලි මැද ගෙදර කඩු ගන්නාවේ. ඇන්ටි නම කියන්නේ ඇන්ටි නම කියන්නේ අක්කා නම අනෝම කඩු ගන්නාවේ. නමිනි කණ්ඩංගම. බක්ම දඹකොඩ. ආදි දිනෝ ඇන්දල. කියන්නේ ඇන්ටි නම සොම්බ කඩුවල. අනුලා කුමාරි. එන්ටි ඥානවති. නම කියන්නේ නම තකන්ත. නම කියන්නේ බයිද? ඔයා ඔයාගේ කියන්නේ පුතා නම කියන්නේ මාරසිංහ. නම කියන්නේ නම මල්ලිකා නම කියන්නේ ඇන්ටි නම කුමාරි කඩු ගන්නාවේ. නම කියන්නේ කඩු ගන්නාවේ. කඩු ගන්න. කණ්ඩංගම කඩු පුතා ගන්නාවේ. පුතා එහෙම බල නම කියන්නේ සද ඉමිෂා කඩු ගන්නාවේ. සමරකෝන්.
කියන්නේ නම කියන්නේ නන්නේ අක්කා නම කිව්වනේ අනුෂා කියන්න අය නම වික්‍රමසිංහ ඕක මම පොඩ්ඩක් ඈඩ් කරලා දියෝනේ. දෙපැත්තට මෙහෙමයි කියන්නේ. තවයිට අවස්ථාව දීලා යමු. ඔව්. එකක් තියුණා හොඳ තමයි. එන්න මම හොඳයි ඊළඟ මම සාදුකාරයක් ඉතින් අද ගොඩාක් මහන්සි වෙනවා නේද? ඔයගොල්ලෝ ගොඩාක් මේ සෑහවල වලට උදව් කරන්න යනවා. කොහෙද ගිහින් ආනන්ද මහරහතන් වහන්සේගේ සෑයේ ආනමගිනේ. රාහුල මහරහතන් වහන්සේගේ සෑයේ එල්පිටි. ඉච්චුරුකුරු කියනවා. අඟුලිමාල මහරහතන් ඉස්සෙල්ලාගේ අඟුලිමාල ඒක හරිද? හොඳයි නේද? අද සෑයටත් උදව් කරා මේ කුටි හදන එකට උදව් කරා. නිකම්ම අපි මොකද කියන්නේ? ඒක හොඳයි. ලොකු පිනක් නෙමෙයි. ඉතින් එන අද උදෑසන ඉඳන්ම මේ වෙනකම්ම තමන්ගේ ජීවිතේට ගොඩාක් ඉන්වෙස්ට් කරගත්තා. ගෞතම බුදුරජාණන් වහන්සේ උදෙසා ඒ වගේම උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කළා.
ඒ වගේම රහතන් වහන්සේලාගේ ධාතු වහන්සේලා තැන්පත් කළා මේ ඉදි කරන ධම්මරාජික මහා සෑයට වත්පිළිවෙත් කරලා බොහෝ පින් රැස් කරගත්තා. ඒ වගේම කුටිසෙන් සම්මාදනයකට වත්පිළිවෙත් කළා සමදානවලින් උදව්පකාර කරලා බොහෝ පින් රැස් කරගන්නවා. ඉතින් මේ රැස් කරගත් පුණ්‍ය ධර්මයන් අපි ශ්‍රේදාම් දෙවියන් අනුමෝදන් කරමු. මේ හැම දිනාගේම ඉෂ්ට දේවතාවන්ට ගම්මාර ප්‍රදේශවාසී පළාත්වාසී සියලු දෙවියන් ඒ වගේම මේ හැම දිනාගේම ඉෂ්ට දේවතාවන්ට මේ පින් අනුමෝදන් වේවා. දෙවරුන්ගේ ධාර්මික ආශිර්වාදයේ උදව්පකාර ආරක්ෂාව මේ හැම දිනාටම සලසා දීත්වා කියලා සාදු. ඒ වගේම හැම දිනා නමින් මිය පරලෝකීය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. මේ ඥාතීන්ගේ පරලෝක ජීවිතයේ සපවත් වේවා සංසාර දුකින් අත් මිදේවා කියලා සාදු. රැස්කරගත් පුණ්‍ය ධර්මයන් මේ ලොක කුඩා සියලු දිනාට මේ පින් අනුමෝදන් වේවා. මේ පින් තුලාගේ ඉදිරියේ සිටින දුවා දරුවන් ඥාතීත මිත්‍රාදී අසල්වාසී සියලු දිනාටමත් මේ පින් අනුමෝදන් වේවා. හැම දිනම කරන කියන ධාර්මික කටයුතු සාර්ථක වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ සැලසේවා. උතුම් බුද්ධානුභාවයෙන් උතුම් ධර්මානුභාවයෙන් උතුම් සංඝානුභාවයෙන් මේ ජීවිතයේ සුවසේ ගත කරන්න පින් දහම් රැස් කරගන්න ගෞතම බුදු සසුනේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අමා නිවනින් සැනසීම පිණිස හැම දිනාට මේ පින් හේතු වාසනා වේවා. හොඳයි ආශිර්වාද කරනවා වන්දනා කරගන්න. අභිවාදන සීලස්ස නිච්ඡං වන්දාපචායිනෝ චන්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පන්ති සංඝ සම්පන්ති නීවච අතෝ නිබ්බාන සම්පන්ති